අයියේ දැන් දහම් පාසලේ හැමෝම කතා වෙන්නේ විදාරි ගන්ධාර උත්සවය ගැන. විදාරි ගන්ධාර කියන්නේ මොන වගේ උත්සවයක්ද කියලා අයියා දන්නවද? විදාරි ගන්ධාර කියන්නේ ශ්‍රී ගුණානන්ද දහම් පාසලේ ළමයි, ගුරුවරු, ඒ වගේම ආදි ශිෂ්‍යයෝ මේ හැමෝම එකතු වෙලා කරන ලොකුම ලොකු උත්සවයක්. ඒ කියන්නේ අයියේ දහම් පාසලේ ළමයින්ට තෑගි බෙදා දෙන උත්සවයක් වගේ එකක්ද? ඔව් නං. ඒක තෑගි බෙදා දෙන උත්සවයකටත් වඩා ලොකු උත්සවයක්. මට මතක විදියට විදාරි ගන්ධාර උත්සවයේ මුලින්ම තිබුණේ 2017 අවුරුද්දේ. ඒ උත්සවයේදී අපි හැමෝටම තෑගි හම්බුණා. ලස්සන වේදිකාවක අපේ දහම් පාසලේ අයියලා අක්කලා නැටුවා, රඟපෑවා, තව ගොඩාක් දක්ෂතා පෙන්නුවා. ඒ කියන්නේ අයියේ මටත් තෑග්ගක් ගන්න පුළුවන් නේද? ඔව් නං. ඔන්න විදාරි ගන්ධාර කලාවුලල මේ අවසරෙත් පවත්වන්නයි හදන්නේ. එතකොට අයියේ අපේ සීල, සමාධි, ප්‍රඥා නිවාස තුනෙන් බිනන නිවාසයට ශූරතා පලියත් ඒ උත්සවයේදීම ලැබෙයි නේද? ඔව් නංගි. ඒ විතරක් නෙමේ. අපේ නිවාස තරඟවල ජයග්‍රහණය කරපු හැමෝටම තෑගිත් සහතික පත්‍රත් ඒ උත්සවයේදී ලැබෙනවා. එතකොට අයියේ විදාරි ගන්ධාර කලාවුලල තියෙන්නේ කවද්ද? සිංහල හින්දු අලුත් අවුරුද්දට සමරන්න කලින් තමයි අපි උත්සවයේ සූදානම් කරලා තියෙන්නේ. එදාට එන්නේ කවුද? එදාට ප්‍රවීණ වාද්‍ය හා ගායන විශාරද සුජාතා අත්තනායක මහත්මියත්, ප්‍රවීණ රංගන ශිල්පී රොඩ්නි වර්ණකුල සූරිය මහත්මයාත්, ප්‍රවීණ සංගීතවේදී නවරත්න අත්තනායක මහත්මයාත් තමයි ප්‍රධාන ආරාධිත මුත්තන් ඉදිරියේ සහභාගී වෙන්නේ. එහෙනම් අපේ දහම් පාසලේ හිටපු අයියලා අක්කලාට, අම්මලා තාත්තලාට, ගමේ හැමෝටම ගෞරවයෙන් ආරාධනා කරමු නේද අයියේ? ඔව්, අපි හැමෝටම ආරාධනා කරමු. අප්‍රේල් 6 වෙනිදාට අපේ දහම් පාසලට එන්න කියලා. මේඝයේ ප්‍රතිරාවෙන් අස්වනු නෙළනුවස් විදාරි ගන්ධාර 2025